2018 වර්ෂයේ ලංකාවේ ටෙලිකාස්ට් වුණ තාමත් ආදරේ නැත්නම් කතාවේ නතාෂා මතකද? අද අපි කතා කරන්නේ ටර්කිෂ් ඩ්‍රාමා ෆෑන්ස්ලාගේ ඩ්‍රීම් ගර්ල් හන්දේ එර්සල් ගැන. ගොඩක් අය හන්දේ එර්සල්ව දන්නේ 2018 වර්ෂයේ ලංකාවේ ටෙලිකාස්ට් වුණ තාමත් ආදරේ නැත්නම් කියන ටර්කිෂ් ටෙලි ඩ්‍රාමා එකේ නතාෂා විදියට. හැබැයි මේ ටෙලි ඩ්‍රාමා එකේ හිටපු නතාෂාගේ පෙනුම නම් දැන් අපිට හන්දේ එර්සල්ගෙන් බලා ගන්න බෑ. ඒකට හේතුව හන්දේ මේ ටෙලි ඩ්‍රාමා එකෙන් පස්සේ ප්ලාස්ටික් සර්ජරිස් කීපයක්ම කරගෙන එයාගේ පෙනුම වෙනස් කරගත්ත නිසා. හන්දේ එර්සල් කියන්නේ තුර්කියේ වැඩියෙන්ම අය කරන නිලියන්ගෙන් එක්කෙනෙක් වගේම ඉන්ස්ටාග්‍රෑම් වල වැඩිම ෆලෝවර්ස්ලා ප්‍රමාණයකට හිමිකම් කියන එකම ටර්කිෂ් ඇක්ට්‍රස් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම හන්දේ කියන්නේ IMDb විසින් ප්‍රකාශයට පත් කරපු ලෝකයේ සුන්දරම නිලියන්ගේ ලයිස්තුවට ඇතුළත් වූ එකම ටර්කිෂ් ඇක්ට්‍රස් කියලාත් කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලෝකයේ සිටින සුන්දරම මුස්ලිම් කාන්තාවන් 10 දෙනාගේ ලයිස්තුවටත් හන්දේ එර්සල් ඇතුළත් වෙලා තියෙනවා. 1993 වර්ෂයේ තුර්කියේදී ඉපදුන හන්දේ එර්සල් 2014 වර්ෂයේ සිටම ලෝක ප්‍රසිද්ධ වූ ටර්කිෂ් ටෙලි ඩ්‍රාමාස් වගේම මූවීස් ගණනාවකටම දායක වෙලා තියෙනවා. මේ අතරින් 2018 දී ශ්‍රී ලංකාවේ ටෙලිකාස්ට් වන තාමත් ආදරේ නැත්නම් ඒ කියන්නේ තුර්කි භාෂාවෙන් ආස්ක්ලෆ්තාන් අන්ලමා සරහා තමයි ඇයට ශ්‍රී ලංකන් ෆෑන් බේස් එකක් නිර්මාණය වෙන්නේ. මීට අමතරව Love is in the Air, Another Love සහ Reminder වගේ සුපර් හිට් රන් ටෙලි ඩ්‍රාමාස් වලටත් ඇය දායක වෙලා තියෙනවා. හන්දේ එර්සල්ගේ පළවෙනි චිත්‍රපටය වෙන්නේ 2024 වර්ෂයේදී ඉරානයේ තිරගත වූ Intoxicated by Love කියන පර්සියානු චිත්‍රපටය. ඒ වගේම හන්දේ එර්සල්ගේ පළවෙනි Netflix මූවි එක වෙන්නේ Chasing the Wind කියන රොමැන්ටික් කොමඩි මූවි එක. කොහොම වුණත් 2014 වර්ෂයේ රංගන කටයුතු ආරම්භ කරන හන්දේ එර්සල්ට තිබුණේ ලස්සන හුරුබුහුටි පෙනුම එයා 2018 2020 අතර කාලයේදී ප්ලාස්ටික් සර්ජරිස් කීපයක් මගින් වෙනස් කර ගන්නවා. ඉතින් හන්දේ එර්සල් අවුරුදු 2ක කාලයක් ඇතුළත එයාගේ පෙනුම තවත් ලස්සන කරගන්න cheek and jawline contouring, lip and chin enhancement වගේම eye and brow lift වගේ cosmetic adjustments කරගෙන තියෙනවා. නමුත් හන්දේ එයාගේ පෙනුම වෙනස් කරගන්න මේ වගේ ක්‍රම භාවිතා කරා කියලා කවදාවත් ප්‍රසිද්ධ කරලා නැහැ. හන්දේ එර්සල්ට මේ තරම් සාර්ථක ගමනක් එන්න මුල් අඩිතාලෙම වැටෙන්නේ 2012 වර්ෂයේදී. ඒ අය සහභාගී වූ Miss Civilization of Turkey කියන බියුටි පැජන්ට් එකේ රූ රැජින බවට පත්වීමත් සමග. ඉතින් එයා මම කලින් කියපු විදියට කොස්මටික් සර්ජරිස් කරගන්න කලිනුත් ගොඩක් ලස්සනට හිටියා කියන්න මේක හොඳ සාක්ෂියක්. ඉතින් හන්දේ එර්සල් කියන්නේ නිලියක් විතරක්ම නෙවෙයි. එයා නිරූපණ ශිල්පිනියක් වගේම ලෝක ප්‍රසිද්ධ ෆැෂන් සහ කොස්මටික්ස් බ්‍රෑන්ඩ්ස් වල බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් විදියටත් කටයුතු කරනවා. හන්දේ එර්සල් තමයි මුල්ම වතාවට තුර්කියේ ලොරියල් බ්‍රෑන්ඩ් එකේ ඇම්බැසඩර් වෙන්නෙත්. 2022 දී Disney Plus වල බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් විදියටත්, Emotion කියන ඩියෝඩරන්ට් බ්‍රෑන්ඩ් එකේ ඇම්බැසඩර් විදියටත්, Magnum කියන අයිස්ක්‍රීම් බ්‍රෑන්ඩ් එකේ ඇම්බැසඩර් විදියටත් ඇයව තෝරා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ප්‍රංශයේ පවත්වන කෑන් ෆිල්ම් ෆෙස්ටිවල් එකට අඛණ්ඩව 3 වතාවක් ඇඩ්වර්ටයිසිං මොඩල් කෙනෙක් විදියට සහභාගී වෙන්නත් හන්දේ එර්සල්ට හැකියාව ලැබෙනවා. සුන්දරත්වය නිසා ඉතා ජනප්‍රියත්වයක් ලබාගත් ඇය තම දක්ෂතාවය නිසා තුර්කියේ සම්මාන ගණනාවකටම නිර්දේශ වෙලා තියෙනවා. ඒ වයින් බොහොමයක් සම්මාන ඇය දිනාගෙනත් තියෙනවා. 2015 වර්ෂයේදී හොඳම නැගියන නිලියට හිමි සම්මානය දිනාගත් ඇය 2016 දී හොඳම නිලියට හිමි සම්මාන දෙකකුත් 2017 වර්ෂයේදී හොඳම ටෙලිනාට්‍ය නිලිය, හොඳම නිලිය සහ හොඳම ප්‍රහසන නිලිය සම්මානත් දිනාගෙන තියෙනවා. 2021 වසරේදී හන්දේ එර්සල් වසරේ හොඳම නිලිය සම්මානයක් දිනා ගන්නවා. කොහොම නමුත් මුස්ලිම් රටක මුස්ලිම් කාන්තාවක් විදියට ඉපදිලා මේ තරම් සාර්ථක නිලියක් බවට පත් වෙන්න ඇයට ලොකු ආත්ම විශ්වාසයක් තිබිලා තියෙනවා. 2014 වර්ෂයේදී සහාය නිලියක් ලෙස රංගනයට අවතීර්ණ වන හන්දේ එර්සල් 2015 සිට 2026 දක්වාම ප්‍රධාන නිලිය ලෙස TV සීරීස් 8ක රඟපාලා තියෙනවා. කොහොම නමුත් ඇයගේ රංගන වෘත්තියේ ඉතාම සාර්ථකත්වයට පත් වූ මෙම කාලයේදී ඇයට ඇයගේ මව අහිමි වෙනවා. හන්දේ එර්සල්ගේ මව 2019 වර්ෂයේදී පිළිකා රෝගයක් නිසා මිය ගියා. හන්දේට වැඩිමහල් සහෝදරියක්ද සිටින අතර ඇය නමින් ගම්සේ එර්සල්. ඉතින් හන්දේ වගේම ගම්සේ කියන්නේ ටර්කිෂ් නිලියක්. මේ තරම් සුරූපී හන්දේ එර්සල් තවමත් අවිවාහකයි. ඇය 2017 සිට 2020 දක්වා අවුරුදු 3ක කාලයක් ටර්කිෂ් පොප් සිංගර් කෙනෙක් වන මුරාග් දිල්කිලික් සමග පැවැත් වූ ප්‍රේම සම්බන්ධය අවසන් වුණාට පසුව 2021 සිට 2022 දක්වා Love is in the Air TV සීරීස් එකේ ඇය සමග ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වූ කෙරෙන් බර්සින් සමග සම්බන්ධයක් පවත්වලා තියෙනවා. ඒ සම්බන්ධයත් අවසන් වුණාට පසු 2023 දී ඇය තුර්කියේ බිලියනපති ව්‍යාපාරිකයෙක් වන හකාන් සබන්සි සමග ඇති කරගත් සම්බන්ධයත් 2025 අගභාගයේදී අවසන් වෙනවා. ඉතින් ඇයගේ ප්‍රසිද්ධිය නිසාම ඇගේ පුද්ගලික ජීවිතය ආදර සම්බන්ධතා බිඳ වැටීම් සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියට පත් වෙනවා. කොහොම වුණත් ඇය මේ වන විට ඇගේ පියා සහ සහෝදරිය සමග ඉතා සාමකාමී ජීවිතයක් ගත කරනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ වන විට හන්දේ එර්සල් රංගපෑමෙන් වගේම නිරූපණ කටයුතු වලින් උපයාගත් මුළුවත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 10ක් ලෙසයි වාර්තා වෙන්නේ. ඉතින් හන්දේ එර්සල් කියන්නේ Tamanගේම උත්සාහයෙන් සාර්ථක වුණ නිලියක්.